අටශ්‍රේණිය 12 වෙනි පාඩම ත්‍රිකෝණ හා චතුරස්‍ර 12 දෙක අභ්‍යාසය කරන්න යන්නේ. චතුරස්‍රයක කෝණ හතරක් තියෙනවානේ. ඔය කෝණ හතරම එකතු කරාම 360ක් වෙනවා. ඒ නිසා මුලින්ම අපි ලියා ගන්නවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360 බැවින් කියලා. මුලින්ම මේ ඉංග්‍රීසි අකුර ලියා ගන්නවා x. ඊට පස්සේ මෙන්න මේ කෝණ ටික ලියා ගමු. මෙතන 95 55 60 මේ ටික සමාන වෙන්න ඕනේ 360ට. x එහෙමම තියාගෙන මේ ටික එකතු කරන්න. එතකොට 210ක් 360ට සමාන වෙනවා. දැන් x තනි කරන්න ඕනේනේ. x ට 210 එකතු වෙලා තියෙන්නේ. x තනි කරන්න නම් මේ ධන 210 කියන එක නැති කරන්න ඕනේ. ඒකට ඍණ 210ක් දාගන්න ඕනේ දෙපැත්තටම. ධන 210 ඍණ 210 මෙතන බිඳුව වෙනවා. ඒතකොට මේ පැත්තේ ඉතිරි වෙන්නේ මේ x විතරයි. මෙතන බිඳුව වෙන නිසා 360න් 210ක් අඩු කරන්න. ඒතකොට අංශක 50යි කියලා එනවා. x වල අගය අංශක 50යි. මෙතන මුලින්ම ඉංග්‍රීසි අකුරු ටික ලියා ගන්න ඕනි. මේ කෝණ හතරම එකතුව 360ට සමාන වෙන්න ඕනි. එතකොට මෙතන ලියනවා x, මෙතන තියෙනවා 2x, මෙතන තියෙනවා තව 2x එකක්, මෙතන 80 තියෙනවා. මේ ටිකම එකතුව මේ ටිකේම එකතුව 360ට සමාන වෙන්න ඕනිනේ. දැන් මේ x ට 2x එකතු කරලා 2x එකතු කරනවා. ඒ කියන්නේ x ඒවා පහක්නේ මෙතන තියෙන්නේ. x ට 2x එකතු කරාම 3x. ඒකට 2x එකතු කරාම 5x. ඒතර 5x ධන 80 සමානයි 360. දැන් මෙතන ධන 80 තියෙන්නේ. ඒක නැති කරගන්න ඕනේ පද දෙකක් තියෙනවා. මුලින්ම 5x කියන පදේ තනි කරගන්න ඕනේ. මේ ධන වලින් පද දෙකක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒතර 5x තනි කරගන්න නම් ඒකට තියෙන ප්‍රශ්නේ තමයි 80ක් එකතු වෙලා තියෙන එක. ඒකේ ප්‍රතිවිරුද්ධ දේ අපි කරනවා. හැබැයි දෙපැත්තටම ධන 80 ප්‍රතිවිරුද්ධ දේ ඍණ 80නේ. දෙපැත්තටම ඍණ 80ක් දානවා. දැන් ධන 80යි ඍණ 80යි මෙතන බිඳුව වෙනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ 5x විතරයි. 360න් 80ක් අඩු කරන්න. එතකොට එනවා 280යි කියලා. දැන් 280 මෙතන ගුණ කිරීමක් තියෙන. 5න් ගුණ වෙලානේ. 5 ගුණ කිරීම x සමානයි 280. 5න් ගුණ වෙච්ච එක ගුණ කිරීම 5 නැති කරන්න අපි බෙදීම 5 දානවා. බෙදීම වෙනුවට ඉරක් ගහන්නේ. දෙපැත්තටම බෙදීම 5 දානවා ඉර දාලා. පාට 5 එකයි පාට 5 එකයි x විතරක් ඉතිරි වෙනවා. 280 5න් බෙදන්න. එතකොට උත්තරේ එන්නේ 56යි කියලා අංශක. මේ විදිහට තමයි උත්තර ටික ලැබෙන්නේ. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 360ට සමාන වෙනවා. ඊළඟට මෙන්න මේක අභ්‍යන්තර කෝණ හතරම එකතුව 360ට සමාන වෙනවා චතුරස්‍රයක. මේ ටික එකතු කරන්න ඕනේ x වලින් තියෙන්නේ. ඒතකොට අපි එකතු කරනවා මෙතන 2x, මෙතන 3x, මෙතන 3x, මෙතන 2x සමාන වෙනවා 360ට. දැන් x ඒවා කීයක් තියෙනවද කියලා එකතු කරන්න බලන්න. 2යි 3යි 5යි 5යි 3යි 8යි 8යි 2යි 10යි. සේරම x ඒවා 10යි. එහෙනම් 10x කියලා දානවා. මෙතන 360. x තනි කරන්න ඕනි. මෙතන ಗುಣ වෙලා තියෙන්නේ 10 ගුණ කිරීම x කියන එක තමයි තියෙන්නේ. මෙතන ಗುಣ කිරීමක් තියෙන්නේ. 360 කියලා දානවා. ಗುಣ කිරීම 10 නැති කරන්න ඕනේ. මෙතන x තනි කරන්න නම් ඒක ප්‍රතිවිරුද්ධ දේ බෙදීම 10 දෙපැත්තටම දානවා බෙදීම 10. ඒතර මෙතන x ඉතිරි වෙනවා 360 10න් බෙදුවාම උත්තරේ එන්නේ අංශක 36යි කියලා. පළවෙනි එකට x කියන්නේ අංශක 36යි. අපිට හොයන්න කියලා තියෙන්නේ x යගය. ප්‍රමිලක්කම් 4 මේ ටිකේ එකතුව මේ කෝණ හතරෙම එකතුව අංශක 360ට සමාන වෙන්න ඕනේ. චතුරස්‍රයන් නිසා මුලින්ම ඉංග්‍රීසි අකුරු ලියාගමු. මෙතන 2x තියෙනවා. මෙතන ආයෙමත් 5x තියෙනවා. මෙතන ආයෙමත් 5x තියෙනවා. මුලින් ඉංග්‍රීසි අකුරු ටික ලියා ගන්න. ඊළඟට තව 60ක් තියෙනවා. මේ ටිකේම එකතුව අංශක 360යි. අවසාන උත්තරයට අංශක දැම්මම ඇති. x ඒවා කීයක් තියෙනවද? මෙතන 2යි 5යි 7යි 7යි 5යි 12යි නේ. 2යි 5යි 7යි 7යි 5යි 12යි.
තුර 12x ධන 60 සමානයි 360යි. දැන් ධන 60නේ තියෙන්නේ මෙතන. ඒක නැති කරන්න ඍණ 60ක් දෙපැත්තටම දාන්න ඕනි. ඍණ 60ක් අපි දානවා දෙපැත්තටම. දැන් මෙතන ධන 60යි ඍණ 60යි බිඳුව වෙනවා. ඉතිරි වෙන්නේ 12x විතරයි. 360න් 60ක් අඩු කරාම 300යි. දැන් මෙතන ගුණ කිරීම 12ක් තියෙන. එහෙනම් 12 ගුණ කිරීම x කියලා ලිය හැකි. මේ පැත්තේ 300 තියෙන්නේ. ගුණ කිරීම 12 ප්‍රතිවිරුද්ධ දේ බෙදීම 12. දෙපැත්තම 12න් බෙදනවා. 12ට 12 ඒව එකයි. x විතරක් මේ පැත්තේ තනි වෙනවා. 312න් බෙදුවාම 25යි. අංශක දාන්න අවසාන උත්තරේට. තුර x සමානයි 25 කියලා එනවා. රෝම ඉලක්කම් 4 x අගය. දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අපිට x y හොයන්න කියන්නේ මේක ත්‍රිකෝණයක් විදියට සැලකුවොත් මේ x අගය හොයන්න පුළුවන්. මේ ලොකුවේ රූපේ ත්‍රිකෝණයක්. මේක x මේක 75යි මේක 25යි. ඒතර අපි කෝණ තුන බලමු. මේක x මේක 75 මේක 25 සමාන වෙනවා අංශක 180ට. 75යි 25යි එකතු කරොත් 100යි නේ. දැන් දෙපැත්තෙම 100 අඩු කරලා දාන්න පුළුවන්. අඩු කිරීම 100 ලියනවා දෙපැත්තෙම. ඒ ලියන්නේ මේ කොටස එහෙමම ලියලා ඊට පස්සේ තමයි අඩු කිරීම 100 දියන්නේ. දෙපැත්තෙම 100ක් අඩු කරන්න ඕනේ. මෙතන 100න් 100ක් අඩු කරාම බිඳුවයි x විතරක් ඉතිරි වෙනවා. 180න් 100ක් අඩු කරාම 80යි. එතකොට x අගේ ඔන්න හොයාගත්තා අංශක 80යි කියලා. හොඳයි දැන් මේ කෝණේ අපි හොයාගත්ත අංශක 80යි කියලා. ඉතින් චතුරස්‍රයක කෝණ 4 එකතුව 360යි කියන දන්නවනේ. ඒකට මේ කෝණේ හොයාගන්න ඕනේ. මේ කෝණේ කොහොමද හොයන්නේ? මේක සරල රේඛාවක්. සරල රේඛාව මත බද්ධ කෝණවල දෙකේ එකතු අංශක 180 වෙනවා. නම් මෙතන කෝණේ මේකයි 105 මේ 105 එකතු කරාම 180ට සමාන වෙනවා. මේක වෙන අකුරක් දාගමු අපි නිකන් t කියලා දාගන්නකො බලන්න. එතකොට t ධන 105 සමාන 180 දෙපැත්තෙම 105ක් අඩු කරන්න. එතකොට t ඉතිරි වෙනවා 180න් 105ක් අඩු කරාම 75යි. එතකොට මේ කෝණේ හොයාගත්තා කියන්නේ 75යි කියලා දැන් ඒ විදිහට. දැන් ආන්න අරක දාන්න පුළුවන්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු 360 නිසා මේ ටික ලියාගමු. මේක හොයාගත්තනේ 80යි කියලා. හරි. අපිට හොයන්න තියෙන්නේ y. නා අපි ලියා ගන්නවා y ධන 80 ධන මේ දෙකම 75 ඒවා දෙකක්. 75 ධන 75 සමානයි අංශක 360යි. y එහෙමම ලියනවා මේ ටික එකතු කරාම එන්නේ කීයද? මේ ටික එකතු කරන්න එතකොට එනවා 230යි කියලා. සමානයි 360ට. දැන් ධන 230 තියෙන්නේ. ඒ ධන 230 නැති කරන්න ඍණ 230ක් අපි දෙපැත්තට දාන්න ඕනි. මෙතන ධන 230 ඍණ 230යි බිඳුව වෙනවා. 230න් 230ක් අඩු කරාම බිඳුවයි. y ඉතිරි වෙනවා 360න් 230ක් අඩු කරන්න. එතකොට උත්තරේ එන්නේ අංශක 130යි කියලා. එහෙනම් y වල උත්තරේ එනවා අංශක 130යි කියලා. x වල උත්තරේ ආවා අංශක 80යි කියලා. මේ විදිහට තමයි උත්තර ගත්තේ. ඊළඟට මෙන්න මේක. චතුරස්‍රයක එක දාන්නර මේ x හොයාගෙන ඉන්න ඕනේ. කෝණ තුනක් තිබ්බොත් තමයි ඉතින් කෝණ හොයන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේක සරල රේඛාවක්. සරල රේඛාව මත බද්ධ කෝණ දෙකේ එකතු අංශක 180ට සමාන වෙනවා. එහෙනම් මේ x ට 115 එකතු කරාම අංශක 180ට සමාන වෙන්න ඕනි. දැන් ධන 115 නේ තියෙන්නේ. ඒක නැති කරන්න ඍණ 115ක් අපි දෙපැත්තටම දාන්න ඕනි.
ධන 115 ඍණ 115 බිඳුවයි නැත්නම් 115 115 අඩු කරාම බිඳුවයි මේ පැත්තේ x ඉතිරි වෙනවා 180න් 115ක් අඩු කරන්න එතකොට උත්තරේ එන්නේ 65යි කියලා x අගේ හොයාගන්න පුළුවන් 65යි කියලා. දැන් මේකත් දන්නවනම් මේ කෝණ දෙක දීලා තියෙනවා නම් y අගේ හොයන්න පුළුවන් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 නිසා කියලා ලියා ගන්නවා. මුලින්ම ලියා ගන්නවා y ධන 85 ධන 120 ධන x වෙනුවට 65 දා ගන්නවා. y ධන 85 ධන 120 ධන x වෙනුවට දා ගන්නවා 65 සමාන වෙනවා අංශක 360ට. y ධන මේ ටිකම එකතු කරොත් කීයද උත්තරේ? තුරනවා 270ක් සමාන වෙනවා 360ට. දැන් මේ ධන 270 තියෙනවා. ඒක නැති කරන්න නම් y තනි කරන්න මේ ධන 270 නැති කරන්න ඕනේ. ඒකට අපි ඍණ 270ක් දෙපැත්තටම දාන්න ඕනේ. So ධන 270 ඍණ 270 බිඳුව වෙනවා 270 270 බිඳුවයි y විතරක් ඉතිරි වෙනවා 360න් 270ක් අඩු කරන්න. එතකොට කීයද ඉතිරි වෙන්නේ? අංශක 90යි කියලා එනවා y වලාගය. ඒතර මෙන්න මේ විදිහට තමයි ගැටලු විසඳීම සිද්ධ කරන්නේ. ප්‍රාමිලක්කන් තුනේ x y හොයන්න කියනවා. මෙන්න මේවා ප්‍රතිමුඛ කෝණ. හරි සරල රේඛා දෙකක් කැපිලා තියෙනවා. මුහුණට මුහුණ බලාගෙන ඉන්න කෝණ හොටවල් දෙකක් කුරුල්ල තිබ්බා වගේ. අන්න ඒවට කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒකින්ද මේ x සමාන වෙනවා මෙතන තියෙන ඍජු කෝණයට. ඍජු කෝණයක් කියන අංශක 90ක්. එනා x යගේ එනවා අංශක 90යි කියලා. ඒතර මේ මෙතරත් එහෙම ප්‍රතිමුඛ කෝණනි. එහෙනම් මේක අංශක 130 වෙනවා. ඒකට අකුරක් දීලා නැහැ. අපි 130 කියලා දාගන්න ඕනේ. නැත්තම් චතුරස්‍රයේ ඉතිරි කෝණවල අගේ හොයන්න බැරි වෙනවා. දැන් බලන්න මේක හොයාගත්ත 90යි කියලා. මේක 130යි. මේ දෙක y චතුරස්‍රයක කෝණ හතර එකතුව අංශක 360 වෙනවා. එහෙනම් අපි ලියා ගන්නවා y ධන y ධන y මුලින්ම ලියාගමු y ධන y ඉංග්‍රීසි අකුරු දෙක ලියා ගන්නවා. x වෙනුවට 90 දානවා. මෙතන 130යි. මේ ටිකේම එකතුව අංශක 360යි. y ට y එකතු කරාම 2y. 90ට 130 එකතු කරන්න. ඒතර කීයද 220යි. සමාන වෙනවා 360ට. දැන් ධන 220 නේ. ඒක නැති කරන්න ඍණ 220 දෙපැත්තටම දානවා. කියන්නේ දෙපැත්තෙම 220ක් අඩු කරනවා. 220න් 220ක් අඩු කරාම බිඳුවයි මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2y විතරයි. 360න් 220ක් අඩු කරන්න. එතකොට කීයද උත්තරේ? බිඳුවයි 6න් 2ක් 4යි 3න් 2ක් 1යි. බෙදනවා දෙකෙන්. හේතුව මෙතන ಗುಣ කිරීමක් තියෙන්නේ. ඒක ප්‍රතිවිරුද්ධ දෙය බෙදීම. බෙදීම දෙක දෙපැත්තම දෙපෙන් බෙදන්න ඕනේ. දෙකට දෙක කැපුණාම y ඉතිරි වෙනවා 142න් බෙදුවාම අංශක 70යි. උත්තරේ එනවා අංශක 70යි කියලා. y අගය x අගය 90යි y අගය 70යි. ඊළඟ රෝමිලක්කම් 4 x වලයි y වලයි හොයන්න ඕනේ. x වල නම් හොයාගි මේක ත්‍රිකෝණයක්. මේක ත්‍රිකෝණයක් විදිහට සැලකුවොත් මේ කෝණ තුනේ එකතුව අංශක 180ට සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180. මෙතන x දා ගන්න ඉංග්‍රීසි අකුර. මෙතන 50 දා ගන්නවා. මෙතන 30 දා ගන්නවා. සමාන වෙනවා අංශක 180ට. x 50ට 30ක් අඩු එකතු කරාම 80යි. මේ පැත්තේ 180යි. දැන් x ට ධන 80 තියෙන්නේ. ඒක නැති කරන්න ඍණ 80 දාන්න ඕනේ. හැබැයි දෙපැත්තටම දාන්න ඕනේ. ධන 80යි ඍණ 80යි බිඳුව වෙනවා. මේ පැත්තේ x විතරක් ඉතුරු වෙනවා. 180න් 80ක් අඩු කරාම 100යි.
ඒතර x වල ගේනවා අංශක 100යි කියලා. හරි x වල ගේ අංශක 100යි කියලා ආවා. ඒතර y වල ගේ හොයන්න නම් මේ කෝණය ගියත් හොයාගෙන ඉන්න එපයි. ඒතර මේකත් ගත්තොත් ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ මේ කෝණේ එකතුවත් අංශක 180ට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේකට මම අකුරක් දාගන්න මොකක් හරි ඒ කියලා අකුරක් දීලා නැහනේ. ඒතර ඒ ධන 50 ධන 30 සමාන වෙන්න ඕනේ 180ට. ඒකල් ලියාගමු. ඒ ධන 50 ධන 30 සමාන අංශක 180. ඒ ධන 80 සමාන 180. දෙපැත්තෙන් මේ 180 අඩු කරන්න ඕනි. ඒතර 80න් 80ක් බිඳුව ඒ තිර වෙනවා 180න් 80ක් 100යි. ඒතර ඒ වලගේත් එනවා 100යි කියලා. කියන්නේ මේක 100යි මේක හොයාගත්ත 100යි කියලා මේක 50යි මේක y. මේ හතරම එකතු 360ට සමාන වෙන්න ඕනේ. එහෙනම් y ධන අපි ලියාගෙන y ධන මේ දෙකම 100යිනි 100 ධන 100 ධන 50. 100 ධන 100 ධන 50 සමානයි 360යි. 100යි 200යි 250ක් එකතු කරාම 250යි සමානයි 360යි. දැන් දෙපැත්තින්ම 250ක් අඩු කරලා දාන්න ඕනි. 250 බිඳුවයි මේ පැත්තේ y විතරක් ඉතිරි වෙනවා. 360න් 250ක් අඩු කරලා දාන්න. එතකොට උත්තරේ එන්නේ අංශක 110යි කියලා. y වල උත්තරේ එනවා අංශක 110යි කියලා. x වල උත්තරය ආවා අංශක 100යි කියලා. මෙන්න මේ විදිහට තමයි උත්තර ටික ලැබෙන්නේ. ක්‍රමලක්කම් 5 ප්‍රතිමුඛ කෝණ සමාන නිසා අපිට කියනවා මේ x y හොයන්න කියලා. x හොයන්න පුළුවන් මේ සරල රේඛා දෙක කැපිලා හැදෙන ප්‍රතිමුඛ කෝණ මේවා හොටට හොට තියාගෙන ඉන්නවා වගේ කෝණ. එහෙනම් x යගේ සමාන වෙන අංශක 70ට හේතු ප්‍රතිමුඛ කෝණ සමානයි. මේක x නම් මේකත් x නේ. නම් මේ කෝණ දෙකම 70යි. මේකත් 70 මේකත් 70 මේක 80යි. y විතරයි ඉතිරි. එතකොට අපිට හොයාගන්න මේ චතුරස්‍රේ කෝණ හතර එකතු අංශක 360ට සමාන වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම ලියාගමු මේක 80යි මේක 70යි මේක 70යි. එතකොට ලියා ගන්නවා 80 ධන 70 අපිට හොයන්න තියෙන y අකුර එක මුලින් ලියන්න ඕනේ. මේ කෝණ හතරෙම එකතුව 360ට සමාන වෙනවා. y ධන මේ ටික එකතු කරාම කීයද උත්තරේ එන්නේ? දෙසිය 20යි කියලා එනවා. 80 160යි. හරිනේ. 160යි 40යි. මෙතන 180යි නේ. මේ දෙකම 70 වේවා. ඒතර මෙතන 70ක් තියෙන්නේ. x ඒවා දෙකටම 70න් දාන්නේ. එතකොට 220 හරි. සමානයි 360. දැන් දෙපැත්තෙන්ම මේ 220 අඩු කරලා දාන්න ඕනි. කියන්නේ මේ ටික මෙහෙමම ලියලා දෙපැත්තටම අඩු කිරීම 220ක් දානවා. දැන් 220න් 220ක් බිඳුව වෙනවනේ මෙතන අඩු වුණාම. මෙතන ඉතින් වෙන්නේ y විතරයි. 360න් 220ක් අඩු කරලා දාන්න. ඒතර උත්තරේ එනවා 140යි කියලා අංශක y වල උත්තරේ y වල අගය. එහෙනම් x වල අගයත් හෙව්වා y වල අගයත් හෙව්වා. ඊළඟ ගානට යන්න තියෙන්නේ. හොඳයි. මුලින්ම අපේ ආනේ DCF. DCF කියන්නේ මේ කෝණය. ඒ කෝණේ අගය අහනවා. මේක චතුරස්‍රයන්නේ. මේක 90යි. ඍජු කෝණයක් කියන්නේ 90යි. මේකත් 90යි. මේක 120යි. ඒතර මේ DCF පුත් එකතු කරාම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු 360 නිසා අපිට දාන්න පුළුවන් DCF ධන 120 ධන මෙතන 90 ධන මෙතන ආයමත් 90 සමානයි 360. දැන් DCF සමානයි DCF ධන මේ ටික එකතු කරනවා 90 180යි. එතකොට එන්නේ 300නේ. මේ පැත්තේ 300යි.
දැන් දෙපැත්තෙම මේ 300 අඩු කරලා දාන්න ඕනේ. ධන 300 නේ තියෙන්නේ. ඍණ 300 දානවා දෙපැත්තටම. 300න් 300 බිඳුව වෙනවා අඩු කරාම. මේ පැත්ත ඉතිරි වෙන්නේ DCF විතරයි. 360න් 300ක් අඩු කරාම 60යි. તો DCF වල ගේනවා අංශක 60යි කියලා. අපිට ඊළඟට මෙන්න මේ x යගේ හොයාගන්න වෙනවා. හරි DCF කියන්නේ 2x කියන එකනේ. මේක 2x. 2x සමානයි DCF. તો 2x සමානයි 60. එතන තියෙන්නේ ಗುಣ කිරීම. ಗುಣ කිරීම දෙක වෙනකොට ඒක ප්‍රතිවිරුද්ධ දේ බෙදීම දෙක දානවා. දෙකට දෙක කැපුණාම x ඉතිරි වෙනවා. 60 දෙකෙන් බෙදුවාම අංශක 30යි. x යගේ අංශක 30යි කියලා එනවා. හොඳයි DCF එවුවා. ඊළඟට අපෙන් අහන්නේ ABD. ABD කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර මේක දානවා මේ මුළු ත්‍රිකෝණය ගත්තොත් x යගේ අපි හොයාගත්ත අංශක 30යි කියලා. එහෙනම් මේක අංශක 30යි. මේක 100යි. ඒතර ත්‍රිකෝණයක කෝණ තුන 180 නිසා මේක හොයන්න පුළුවන්. එලා මේ x හොයාගත්ත 30යි කියලා. x ධන මෙතන 100 තන ABD මුලින් ලියමු. ABD කෝණය මෙන්න ABD ධන x ධන 100 මේ කෝණ තුන එකතු 180 වෙනවා ත්‍රිකෝණයන් නිසා. x යගේ අපි හොයාගත්ත 30යි කියලා කලින්. එහෙනම් x වෙනුවට දාන්න පුළුවන් 30. එතකොට 30යි 100යි 130යි කියලා එනවා. දැන් ABD තනි කරන්න ඕනේ එකට. ABD ධන 130 තියෙන්නේ. දෙපැත්තෙම 130 අඩු කරන්න ඕනේ. කියන්නේ ඍණ 130 දානවා දෙපැත්තටම. 130න් 130 බිඳුවයි මේ පැත්තේ ඉතිරි වෙන්නේ ABD විතරයි. 180න් 130ක් අඩු කරාම අංශක 50යි කියලා එනවා. එහෙනම් ABD කියන්නේ අංශක 50යි. මේක හොයාගත්ත අංශක 50යි කියලා. මේක අංශක 90යි ඍජු කෝණයන් නිසා. දැන් අපි ඊළඟට අහනවා AED කෝණය කීයද කියලා. AED කියන්නේ මේක. ඒතර මේ කෝණ තුන එකතුවයි AED එකතු කරාම 360ට සමාන වෙන්න ඕන චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු 360 නිසා. now අපි දා ගන්නවා මෙතන AED ධන මෙතන 100යි මෙතන 90යි මෙතන 50යි. නම් 100 ධන 90 ධන 50 සමාන වෙනවා 360ට. මේ ටික එකතු කරාම කීයද? 100යි 90යි 190යි. ඒක 240ක් කියලා එන්නේ. 240 සමානයි 360. දෙපැත්තෙම 240 අඩු කරන්න ඕන. එතකොට AED තනි වෙනවා. දෙසිය 240 බිඳුවයි මේ පැත්තේ ඉතර වෙනවා AED. මේ පැත්තේ 360න් 240ක් අඩු කරන්න. ඒතර උත්තරේ එන්නේ බිඳුවයි 6න් 4ක් 2යි 3න් 1ක් 1යි. එතකොට 120යි කියලා අංශක උත්තරේ එනවා AED කෝණය. නම් මේ විදිහට තමයි අපි කෝණ ටිකේ අගයන් හෙව්වේ. එහෙනම් 12 2 අභ්‍යාසය අවසන් වෙන අභ්‍යාසයෙන් අභ්‍යාසයට වෙනම දාන නිසා 12 3 අභ්‍යාසය ඊළඟ වීඩියෝ එකේ දාන්නේ channel එක subscribe කරලා බලන්න.